මේ වීඩියෝ එකේ පෙන්වන්නේ යාළුවෝ ටිකක් බේස්මන්ට් එකේ සෙට් වෙලා ඉන්නවා. මෙයාලා මෙතන රෙකෝඩ් කරපු වීඩියෝ එක හරිම අద్භූත සිද්ධියක් සටහන් වෙලා තියෙනවා. වීඩියෝ එකේ මුලදී පෙන්වන්නේ යාළුවෝ ටික කතා බහක නිරත වෙලා ඉන්නවා. මෙතන ඉන්න එක යාළුවෙක් එහා පැත්තේ තියෙන කළුවර කාමරයකට යනවා. මේ කාමරයේ ඇතුලේ තියෙන දේ නිසා මෙයාලා ගොඩක් කලබලයටපත් වෙලා තියෙනවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. Dude, I don't know where it's. Okay, fine. Turn the lights on. Turn the lights on. Dude, I'm not standing with a mouse. Turn the lights on. I'm not standing with a mouse. I'll do it. I can't see anything. There's no mouse in here. There's something in there. There's not. Get it? I can't see it. Dude, did you get the mouse trap? Mouse is really good. ඔයා මේ වීඩියෝ එක ලං කරලා බැලුවොත් අර කාමරයේ ඇතුලේ සුදු පාට මූණක් තියෙනවා ඔයාට පේනවා. පුදුමේ කියන්නේ ලයිට් එක දාපු ගමන් ඒක අතුරුදහන් වෙලා යනවා. යාළුවෝ කියන විදිහට එයාලා හරිම අద్භූත ඡායාවක් කැමරාවේ සටහන් කරගෙන තියෙනවලු. අදටත් මේ වීඩියෝ එක කාටවත් පැහැදිලි කරගන්න බැරි වුණ වීඩියෝ එකක් වෙලා තියෙනවා. මේ දේ ඇත්තක් වුණත් බොරුවක් වුණත් අර කාමරයේ ඇතුලේ තියෙන ඡායාව දැක්කාම ඕනෙම පුද්ගලයෙක්ව භීතියටපත් කරන්න පුළුවන්. ඩස්ටින් ෆ්‍රේසර් කියන විදිහට එයා රාත්‍රී කාලයේ වැඩ කරන්නේ අධික ලෙස ශාපයට ලක් වෙලා තියෙන හොටෙල් එකක කියලා. මෙන්න මේක තියෙන්නේ ගැට්ලින්බර්ග් ප්‍රදේශයේ. දවසක් ඩස්ටින් ස්නැප්චැට් වීඩියෝ එකක් රෙකෝඩ් කරන්නේ එයාගේ යාළුවෙක්ට යවන්න ඕනේ වුණු නිසා. මෙහෙම රෙකෝඩ් කර කර ඉද්දී එයාගේ ඇඟේ මවිල් කෙලින් වෙන සිද්ධියකට එයාට මුහුණ දෙන්න වෙනවා. I just got to work and I feel like all day today I felt bad. Honestly, it's less like a little bit. I felt bad and I don't know. I feel like I need to go to a doctor, but like I'm constantly just like nauseous and I don't really know why. Like I have tried to like take medicine for it and stuff, but I don't know. It doesn't seem like it really does anything. But if you wanted to swing by, and say hey, like you could. Oh, I can't see. I also hate that they always keep this room so fucking dark. Like, come on now. But anyways, yeah, if you wanted to swing by and say hey, then you could. But yeah, I'm just chilling. වීඩියෝ එක පුරාවටම කවුරු හරි කෙනෙක් මුමුණන සද්දයක් ඇහෙන්න තියෙනවා. ඔයත් හොඳ අවධානයෙන් මේක අහන්නකෝ. I felt bad. Honestly, it's less like a little bit. I tried to like take anything. And I also hate that they always keep this room so fucking dark. Like, come on now. මෙන්න මේකේ ඇඟ හිරි වැටෙනම සිද්ධිය තමයි මොකක් හරි දෙයක් ඩස්ටින්ගේ පිටිපස්සේ කළුවරේ හිටගෙන ඉන්නවා කැමරා එකේ කැප්චර් වෙලා තියෙනවා. මේක වෙන්නේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම මෙන්න මේ දේ කැමරාවේ සටහන් වෙලා තියෙනවා. මොකක් හරි ඇටසැකිල්ලකට සමාන මුහුණක් තියෙන අඳුරු වස්තුවක් මෙයාගේ වීඩියෝ එකේ පුරාවටම මෙයාගේ පස්සෙන් ඇවිත් තියෙනවා. මේ වීඩියෝ එක සෝෂල් මීඩියා දැම්මට පස්සේ මිනිස්සු ගොඩක් මේක පිස්සුවෙන් වගේ ෂෙයා කරන්න පටන් අරන් තියෙනවා. ඒ හේතුවත් එක්ක මෙන්න මේ වීඩියෝ එක මිනිස්සු මිලියන ගානකගේ අවධානය දිනා ගන්න සමත් වුණා. මේත් එක්කම මේක ගොඩාක් ජනප්‍රියතම අස්වාභාවික වීඩියෝ එකක් වුණා. හැබැයි මෙන්න මේ වීඩියෝ එක ඇත්තක්ද එහෙමත් නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද කියන එක අදටත් අභිරහසක් වෙලා තියෙනවා. හැම වෙලේම වගේ ඔයාට මේ සිද්ධිය ගැන හිතන දේ යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. අවසක් මහරෑ මෙයාලා එයාගේ කාමරයට යන ලිෆ්ට් එකට නැගලා තියෙනවා. හැබැයි මේ ලිෆ්ට් එක අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. So it's been doing this for a minute, and there's nothing out there. You need to hit that gym. You wanna figure it out? Yeah. Alright, no, that did something. No. Dude, I don't know. What is going on? Are we too heavy? Is there someone there? What the? මේ ලිෆ්ට් එක නැවතුනේ අඳුර විතරක්ම තියෙන තට්ටුවක. ඒ තමයි 16 වෙනි තට්ටුව. ඒක හදමින් පවතින නිසා ඒකේ කිසිම අමුත්තෙක් නෑ වගේම කිසිම ලයිට් එකක් නැහැ.
මේ කට්ටිය මේ ගැන රිසෙප්ෂන් එකට කිව්වහම එතන හිටපු කෙනා කිව්වේ කවුරුත් ඒ තට්ටුවේ නැවතිලා නැති වුණත් මීට කලිනුත් මේ වගේම අద్භූත දේවල් වෙලා තියෙනවා කියලයි. මොකක් හරි අමුතු හේතුවක් නිසා මේ ලිෆ්ට් එක අමුත්තන්ව 16 වෙනි තට්ටුවට අරන් යනවා කියලයි මෙයා කියන්නේ. හැබැයි ඒ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. එදා රෑ ජුකී එයාගේ යාළුවෝයි ආපහු ලිෆ්ට් එකෙන් පහළට යද්දී එයාලව ඇත්තටම බියටපත් කරන දෙයක් වෙන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඔයා දන්නවද බෙක් විනර් ගැන? ඔයාට මේකේ ගේම්ස් ගහලා මුදල් දෙපීමේ හැකියාවක් තියෙනවා. ඔයා මේ උපයන මුදල් ඔයාට ඩිරෙක්ට්ලි ඔයාගේ බැංක් account එකට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ රිස්ක් එකක් නැතුවම නෙමෙයි. ඔයාට මගේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා විශාල බෝනස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අදම ලොගින් වෙලා ගේම්ස් ගහලා සල්ලි උපයන්න පටන් ගන්න. Yo, so this elevator is acting mad weird. We started a few floors up, and Yo. Did we stop? Are we? මේ කට්ටියම බියට පත් කරමින් එකපාරටම ලිෆ්ට් එක මැදදී නවතිනවා. දැන් මේ කට්ටියට කවුරු හරි ඇවිත් බේරගන්නකන් බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. so the power is out. The backup, yeah, there you go. The backup generator has been coming on and off. We've been having the time of our lives. And yeah, we're like cooking alive. මේ කට්ටිය එයාලව බේරගන්නකන් ඉවසීමෙන් ලිෆ්ට් එක ඇතුලේ බලාගෙන ඉන්නවා. හැබැයි එයාලා තේරුම් ගත්තේ නැති දෙයක් තමයි ඒ ලිෆ්ට් එක ඇතුලේ හිටියේ එයාලා විතරක් නෙවෙයි කියන එක. Oh, he's cooking something. What are you doing? Yep. Yep. I gotta pee. Oh, you gotta pee. It's making my bladder. I gotta pee. You gotta pee. I feel like a rapper. Shut go. I gotta pee. I'm holding my bladder. Yep. I gotta pee. I don't know what else is going. I gotta pee. It's making me mad. I'm like so ignorant. I gotta pee. Maybe like Bowser. Guys, this is probably the worst thing. ආයෙත් සැරයක් ඔයාලා ඒක දැක්කද? ලිෆ්ට් එකේ මුල්ලකින් කළු පාට මොකක්දෝ එකක් ලයිට් ඉවෙන්න තප්පර කිහිපයකට කලින් උඩට මතුවෙනවා. ඒ දේ මේ කට්ටියගෙන් කාටවත් ඒ වෙලාවේ ඒක පෙනිලා නැහැ. ඊට පස්සේ වෙච්ච දේ මේ අභිරහස තවත් දරුණු කරවනවා. මොකද මේ අන්තිම ක්ලිප් එකේදී මේ ලිෆ්ට් එක එයාලව ආරක්ෂිත තැනකට අරන් යන්නේ නම් නැහැ. We're moving. Where are we going? Wait. This is stop. No. That's the same one as before. No. ලිෆ්ට් එක ආයෙත් වැඩ කරන්න පටන් ගත්තාම කට්ටියගේ ඇඟට ලේ ටිකක් උනන්න පටන් ගන්නවා. හැබැයි ඒක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ගියේ නැහැ. ඒ වෙනුවට ඒක ආයෙත් මෙයාලව 16 වෙනි තට්ටුවට අරන් යනවා. අර අඳුරෙන් පිරිච්ච තට්ටුවට. ඉතින් මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ? කැඩිච්ච ලිෆ්ට් එකක්ද? එහෙමත් නැත්නම් අලුත් අමුත්තන්ව හොයාගෙන යන මොකක් හරි දෙයක්ද? ඉරිදා දවල් බරුවක පොඩි ෂොප් එකක වැඩ කරන එම්ප්ලොයි කෙනෙක් බඩු වගේක් අස්පස් කරන ගමන් ඉන්නවා. වෙනදා වගේම නෝමල් දවසක්. ජොහාන් සසාර් වැඩට ඇවිත් Tamanගේ ෂිෆ්ට් එක පටන් අරන් වැඩ කරගෙන යද්දී එකපාරටම හුස්ම ගන්නත් අමාරු වෙන තරමට හොඳටම බය වෙලා වෙවුල කඩේ පිටිපස්සට දුවගෙන යනවා. ජොහාන් කියන විදිහට එයාගේ උරහිස උඩට මහ බරක් කඩාගෙන වැටුණා වගේ එයාට දැනිලා තියෙනවා. පිටිපස්සේ මොකද්ද තිබුණේ කියලා හිතාගන්න බැරුව එයා ගිහින් CCTV එකේ රෙකෝඩ් වුණ එක චෙක් කරලා බලනවා. එතනදී එයා දකින දේ නිසා එයා ගොඩක් බීතියටපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ එදා CCTV එකේ රෙකෝඩ් වුණ වීඩියෝ එක. හොඳ අවධානයෙන් බලන්න. පේන විදිහට ජොහාන්ගේ ෂර්ට් එකයි හුඩි එකයි මොකක් හරි දෙයක් විසින් අදිනවා පේන්න තියෙනවා. මුලින්ම ජොහාන් හිතන්නේ කවුරු හරි එයාගේ පිටට අත තිබ්බා කියලයි. ඒ නිසා එයා පිටිපස්ස හැරිලා බලනවා. ඒත් එතන කිසිම කෙනෙක් හිටියේ නැහැ. Tamanගේ උරහිසට බරක් දැනුණා කියන එක ගැන එයාට 100%ක්ම ෂුවර් වෙලා තියෙනවා. ඒත් එයාට දැනුණු ඒ බර ඇත්තටම එතන තිබිලා නැහැ. මේක බලන අය විශ්වාස කරන්න අරන් තියෙන්නේ ජොහාන් එක්ක භෞතිකව ගැටෙන්න ආපු මොකක් හරි අద్భుත බලවේගයක් කියලයි. මේක
අස්වාභාවික සිද්ධියක් වුණත් නැතත් මේ සීන් එකෙන් පස්සේ ජොහාන් හොඳටම ෂොක් වෙලා ඉන්නේ. අදටත් මේ සිද්ධිය ගැන කිසිම අප්ඩේට් එකක් ඇවිත් නැහැ. මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? සාමාන්‍ය දෙයක්ද? කමෙන්ට් කරගෙන යන්න. අවසක් මහරෑ මෙයාලා එයාගේ කාමරයට යන්න ලිෆ්ට් එකට නැගලා තියෙනවා. හැබැයි මේ ලිෆ්ට් එක අමුතු විදිහට හැසිරෙන්න පටන් ගන්නවා. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. Okay, so it's been doing this for a minute. And there's nothing out there. You need to hit that gym. You wanna figure it out? Alright, no, that did something, that did something. What is going on? Are we too heavy? Is there someone there? What the? මේ ලිෆ්ට් එක නැවතුනේ අඳුර විතරක්ම තියෙන තට්ටුවක. ඒ තමයි 16 වෙනි තට්ටුව. ඒක හදමින් පවතින නිසා ඒකේ කිසිම අමුත්තෙක් නෑ වගේම කිසිම ලයිට් එකක් නැහැ. මේ කට්ටිය මේ ගැන රිසෙප්ෂන් එකට කිව්වහම එතන හිටපු කෙනා කිව්වේ කවුරුත් ඒ තට්ටුවේ නැවතිලා නැති වුණත් මීට කලිනුත් මේ වගේම අద్භූත දේවල් වෙලා තියෙනවා කියලයි. මොකක් හරි අමුතු හේතුවක් නිසා මේ ලිෆ්ට් එක අමුත්තන්ව 16 වෙනි තට්ටුවට අරන් යනවා කියලයි මෙයා කියන්නේ. හැබැයි ඒ ඇයි කියලා කවුරුත් දන්නේ නැහැ. එදා රෑ ජුකී එයාගේ යාළුවෝයි ආපහු ලිෆ්ට් එකෙන් පහළට යද්දී එයාලව ඇත්තටම බියටපත් කරන දෙයක් වෙන්න පටන් ගන්නවා. මුලින්ම කියන්න ඕනේ මේක මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි. ඔයා දන්නවද බෙක් විනර් ගැන? ඔයාට මේකේ ගේම්ස් ගහලා මුදල් දෙපීමේ හැකියාවක් තියෙනවා. ඔයා මේ උපයන මුදල් ඔයාට ඩිරෙක්ට්ලි ඔයාගේ බැංක් account එකට ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම මේකේ රිස්ක් එකක් නැතුවම නෙමෙයි. ඔයාට මගේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරලා විශාල බෝනස් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අදම ලොගින් වෙලා ගේම්ස් ගහලා සල්ලි උපයන්න පටන් ගන්න. Yo, so this elevator is acting mad weird. We started a few floors up, and Yo. Did we stop? Are we? මේ කට්ටියම බියට පත් කරමින් එකපාරටම ලිෆ්ට් එක මැදදී නවතිනවා. දැන් මේ කට්ටියට කවුරු හරි ඇවිත් බේරගන්නකන් බලාගෙන ඉන්නවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. so the power is out. The backup, yeah, there you go. The backup generator's been coming on and off. We've been having the time of our lives. And yeah, we're like cooking alive. මේ කට්ටිය එයාලව බේරගන්නකන් ඉවසීමෙන් ලිෆ්ට් එක ඇතුලේ බලාගෙන ඉන්නවා. හැබැයි එයාලා තේරුම් ගත්තේ නැති දෙයක් තමයි ඒ ලිෆ්ට් එක ඇතුලේ හිටියේ එයාලා විතරක් නෙවෙයි කියන එක. Oh, he's cooking something. What are you doing? Yep. Yep. I gotta pee. Oh, you gotta pee. It's making my bladder. I gotta pee. You gotta pee. I feel like a rapper. Shut up, go. I gotta pee. Alright. I'm holding my bladder. Yep. I gotta pee. I don't know what else is going on. I gotta pee. It's making me mad. God, like so. I gotta pee. Like Bowser. Guys, this is probably the worst thing. ආයෙත් සැරයක් ඔයාලා ඒක දැක්කද? ලිෆ්ට් එකේ මුල්ලකින් කළු පාට මොකක්දෝ එකක් ලයිට් වෙන්න තප්පර කිහිපයකට කලින් උඩට මතුවෙනවා. ඒ දේ මේ කට්ටියගෙන් කාටවත් ඒ වෙලාවේ ඒක පෙනිලා නැහැ. ඊට පස්සේ වෙච්ච දේ මේ අභිරහස තවත් දරුණු කරවනවා. මොකද මේ අන්තිම ක්ලිප් එකේදී මේ ලිෆ්ට් එක එයාලව ආරක්ෂිත තැනකට අරන් යන්නේ නම් නැහැ. We're moving. Where are we going? Wait. Stop. No. That's the same one as before. No. ලිෆ්ට් එක ආයෙත් වැඩ කරන්න පටන් ගත්තාම කට්ටියගේ ඇඟට ලේ ටිකක් උනන්න පටන් ගන්නවා. හැබැයි ඒක ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකට ගියේ නැහැ. ඒ වෙනුවට ඒක ආයෙත් මෙයාලව 16 වෙනි තට්ටුවට අරන් යනවා. අර අඳුරෙන් පිරිච්ච තට්ටුවට. ඉතින් මෙතන ඇත්තටම මොකක්ද වෙන්නේ? කැඩිච්ච ලිෆ්ට් එකක්ද? එහෙමත් නැත්නම් අලුත් අමුත්තන්ව හොයාගෙන යන මොකක් හරි දෙයක්ද? Good to eat a big meal before fitting, a little bit bloated, so. Not me. No, don't.
මේ වීඩියෝ එක දවසක් රෑ ගෑනු ළමයි දෙන්නෙක් ගෙදර තනියම ඉද්දී රෙකෝඩ් වුණ එකක්. එයාලා ස්ලීප් ඕවර් එකක්. ඒ කියන්නේ යාළුවෙගේ ගෙදර රෑ නැවතිලා ඉන්න ගමන් තමයි මේක වෙලා තියෙන්නේ. මේක කාගේ ගෙදරද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක කරපු කෙනාගේ වුණත් කැමරාවේ පේන කෙනාගේ වුණත් ආයෙනම් මෙයාලා මේ ගෙදර ස්ලීප් ඕවර් එකක් තියෙන එකක් නැහැ. එහෙමයි කියලා අපිට සහතික වෙන්න පුළුවන්. වීඩියෝ එකේ පේන විදිහට එයාලා රෑ ඇහැරන් ඉන්නකොට ගොඩක් බය හිතෙන දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. Walking really funny. කැමරාව පිටිපස්සේ ඉඳන් කතා කරන කෙනා තමයි කේමාරි. එයා මේ වීඩියෝ එක කරලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ. දැන් ඒකට අවුරුදු ගණනාවක් වෙනවා. ඒත් අදටත් එයාට මේ සිද්ධිය අමතක වෙලා නැහැ. කේමාරි කියන විදිහට මමයි මගේ කසීනුයි විහිළු කර කර ඉන්නකොට අපිට අමුතු දෙයක් අහු වුණා. මේ තියෙන්නේ එයාගේ වීඩියෝ එක. හොඳ අවධානයෙන් බලන්න. And going. Dude, what the heck, man? Who are you? Hello? What was that? Did you guys see that? It's ඒක වෙන්නේ හරිම ඉක්මනට. අමුතු විනිවිද පේන ඡායාවක් වගේ එකක් එතනින් පහු වෙලා යනවා පේන්න තියෙනවා. මාරි දැනගෙන හිටියා එයා මොකක් හරි දැක්කා කියලා. හැබැයි ඒ මොකක්ද කියලා එයාට හරියටම ෂුවර් නෑ. එයා කවුද කියලා අහපු ගමන්ම අර විනිවිද පේන දුමාරයක් වගේ හැඩය එයාගේ ඔළුව උඩින් පියාඹල යනවා. What the heck, man? Who are you? Hello? What is that? ඒක කොච්චර වේගෙන් යනවද කිව්වොත් ඒකේ හැඩයක්වත් හරියට බලා ගන්න බෑ. මේ මොකක් වුණත් ඒක හරිම අමුතුයි. හැබැයි මේක විතරක් නෙවෙයි රෙකෝඩ් වෙන්නේ. ඊට ගොඩක් වෙලාවකට පස්සේ මාරි මෙන්න මෙහෙම දෙයක් රෙකෝඩ් කරගන්නවා. Did you guys see that? Come on. Come here. Come here. මෙහෙ එන්න කම්හිය කියලා කවුදෝ කියන සද්දයක් වීඩියෝ එකේ ඇහෙනවා. ඒක හරියටම මාරිට කතා කරනවා වගේ ඇහෙන්නේ. මේ කටහඬ රහසින් කතා කරන්නේ. ඒ වගේම යාට ඒක ඇහුනේ නැති වුණාට පුදුමේ කියන්නේ තප්පර ගානකට පස්සේ ආයෙත් ඒ වචන ටික ආපහු කියනවා. Come here. මේ සද්ද කොහෙන් ආවද? එයා ඇයි ඒ වචනේම ආපහු කිව්වේ කියන එක අදටත් රහසක්. හැබැයි ඊළඟට වෙන දේ ඊටත් වඩා පුදුමයි. මේක රෙකෝඩ් වෙන්න ටිකකට කලින් සාලේ කැමරාවට මෙන්න මෙහෙම දෙයක් අහු වෙලා තිබුණා. හොඳ අවධානයෙන් මේ වීඩියෝ එක බලන්න. Run outside. Run outside. It's really funny. මේ ටීවී ස්ක්‍රීන් එකේ මොකක් හරි දෙයක් තියෙනවා. ඡායාවක් වගේ දෙයක් එකපාරටම පේනවා. මතක තියාගන්න මේ වෙලාවේ මාරි වාඩි වෙලා ඉන්නේ එයාගේ කසීන් ඉන්න වෙනම කාමරයක. ගෙදර වෙන කවුරුත් හිටියේ නැත්තම් මේ කවුද? ඇයි මාරිගේ ෆෝන් එකේ ෆ්ලෑෂ් එක පේන්නේ නැතුව මේක විතරක් ස්ක්‍රීන් එකේ පේන්නේ? එයාම කියන විදිහට ෆෝන් එකේ ෆ්ලෑෂර් එකටවත් පිටිපස්සේ කාමරේ එළියටවත් ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. කොටින්ම කිව්වොත් එදා රැවුණු කිසිම දෙයක් සාමාන්‍ය නැහැ. මේක කවුරු හරි පැහැදිලි කරලා දෙයි කියලා බලාපොරොත්තුවෙන් තමයි යා මේ වීඩියෝ එක ෂෙයා කරලා තියෙන්නේ. තාමත් මේකට හරි උත්තරයක් නැති නිසා එදා රෑ හරියටම මොකක්ද වුනේ කියලා එයා තාමත් කල්පනා කරනවා.